හායි යාළුවනේ ඉතින් කොහමද? ඉතින් ඔන්න අද අපි තව vlog එකක් කරන්න යනවා. මේක අපේ තුන්වෙනි vlog එක. හරි. තුන්වෙනි vlog එක කිව්වට යාළුවනේ ඇත්තටම මේ දෙවෙනි vlog එක විදියට කරපු වීඩියෝ එක මම delete කරලා තමයි දැන් මේක දෙවෙනි vlog එක විදියට දාන්නේ. ඇත්තටම බැලුවොත් මේක දෙවෙනි vlog එක. තුන්වෙනි vlog එක කිව්වට දැන් මේක කරන දවසට වෙද්දි තාම දෙවෙනි vlog එක අප්ලෝඩ් කරලත් නැහැ. හරිද? දෙවෙනි vlog එක අප්ලෝඩ් කරන්න විදියක් නැහැ. මොකද ඒක තාම ෂෝට් වීඩියෝ ටික ඔක්කොම දාලා ඉවර නැහැ. හරිද? ඒකින්ද මේ ඒකත් අප්ලෝඩ් වෙයි. ඉස්සරහට මේක කවද අප්ලෝඩ් වෙයිද කියන්න බෑ. හරිද? අද අපි කැලේ පයින්න. ඔව් අද අපි බිවික්කම් හදන්න කැලේ පයින්න යනවා. අද ඔන්න මේක ෂූට් කරන්නේ නොවැම්බර් 4 වෙනිදා. මේක කවද වැටේද කියන්න අපි දන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. හරිද? මේ ඉතින් දැන් ඔන්න අපේ චෙෆ් මහත්තයලා ගෙදරින් පිටිපස්සට යනවා. අද චෙෆ් මහත්තයෙක් නෑනේ. ඔව්. අද මේ අද කියන්න ඕනේ අද චෙපා මාරු වෙනවා. හරිද? දැන් මූ නෙමෙයි අද චෙපා. හරිද? මේ ඉන්නේ. දැන් මෙයා තමයි අද චෙපා. හරිද? චෙපා මාරු වෙලා තියෙන්නේ. අද අපි ඔන්න පිටිපස්සට යනවා. මේ දවස් ටික නෑ වැස්සේ නෑ. හරිද? අවුවයි. මේ මොකටද දැන් මේ දැන් අර වැස්සේ හින්දා පොඩ්ඩක් මේ තනකොළ වැවිලා තියෙනවා. මේ නැත්තම් මෙහි කර වෙලා තිබ්බේ. හරිද? දැන් වෙලාවකට කර වෙනවා, වෙලාවකට වේලෙනවා, වෙලාවකට උතුරලා ගලාගෙන යනවා. ගලාගෙනත් යන උල්දියක් දානවා මේකට. හරිද? මේ පාරවල් වල යන්නත් බෑ උල්දියක් දානවා. හරිද? ඒ වුණාට දැන් නෑ මොකද වැස්ස පෑවුවා. දැන් අපි මෙහෙම පල්ලෙහාට යනවා. අනිත් එක මේ අපි තුන් දෙනා දැන් මේ බලන්නකො ෂර්ට් තුනනේ. අද කලයක ටීම් එක මැච් කරලා ඉඳලා ටීම් එක මෙහෙමයි. හරිද? ඔටෝ මැච් උනේ. අපි මේ හිතලා කරපු දෙයක් නෙමෙයි ඔටෝ මැච් උනා. ඕකේ. ඒක කොහොම හරි දන්නේ නැහැ. දැන් හර්ෂයයි මයි ගෙදරින් ඉද්දිත් කොහොම හරි අපි දෙන්නත් කළු වෙනන් ඇවිල්ලා තින්නේ. ඇවිල්ලා බලද්දි මූත් කළු වෙනද. හරිද? ඉතින් කමක් නැහැ. ඒකින්ද දැන් අද කළු ටීම් එකෙන් වැඩේ කරනවා. කොහොම හරි. එකම කලයක අවුලක් නැහැ. ඒකින්ද මේ මේ තියෙන්නේ ඝන කැලෑවක් නෙමෙයි. හරිද? කැලේ පයින්නවා කිව්වට එහෙම ලොකු කැලෑවක් නෑ. මේ සාමාන්‍ය ලඳු කැලෑවක්. හරිද? පොඩි අඩිපාරකුත් තියෙනවා. පොඩි අඩිපාරකුත් තියෙනවා. එහෙම පොඩි ලයින් එකකුත් තියෙනවා. හරිද? ඒක ගණන් ගන්න එපා. අපිට එහෙම ලොකු කැලයක් පේනවා නම් විල්පත්තු කැලේට තමයි පයින්නේ. විල්පත්තු එහා පැත්තේ අපි. ඔව් විල්පත්තු එහා පැත්තේ තියෙනවා. බලමු දවසක මේන්ද බා. ඔව් යක් කරි. මේ විල්පත්තුව අපේ ළඟ තියෙන්නේ. ඉස්කෝලේ පොලිමට යනවා වගේ අපි පිටිපස්සේ. ඔව් මේ අර දැන් මේ ඉස්කෝලේ පොලිමකට යනවා වගේ අපිට ඒ කාලේ පොලිමට යන්න කියලා ගුරුවරු බැන්නා. ඒකින්ද දැන් අපි හික්මිලා ඉන්නේ. ඒකින්ද මේ අපි පොලිමට එන්නේ. හරි. මූ අපි කොහෙ එක්ක යනවද දන්නේ නැහැ. මම නම් ඇවිල්ලත් නැහැ මෙහෙ. හරිද? මට එකක් එනවා කටට කියන්න මං කියන්නේ. කියපන් ඉතින් අවුලන්නේ. එහෙම ළමයි දාන්න බැරි එකක් වුණොත් අර බීප් එකක් දාලා දානවා. ඔව් ටීක් එකක් දාලා දානවා. මොකද එහෙම අපි කතා කරනකොට කොහොමත් එහෙම හරි සංවරයි. මේ නෝමල් විදියට කතා කරොත් කොහොමත් දිගටම බීප් දානවා. සංවර මිනිස්සු අපි. ඔව් හරිම සංවර මිනිස්සු. මේ චූටි කටෙන් කුණුහරුපයක් කියනවා එහෙම කවුරුත් අහලා නැහැ. කොහෙද බං යන්නේ? පාර අරින්නේ බං. නෑ පාරෙන් යන්න ඕනේ. පාරෙන් යනකොට ආතල්නේ පොඩ්ඩක් කැලේ. ඕ. කැලේ යනකොට ආතල්. හරියෙන් දාලා. දැන් නම් පොඩ්ඩක් ඝන කැලෑවක් සෙට් වෙනවා ළමයි මේ. ඔව් මේ හරි නියමයි. ඔන්න දැන් මේ අපි කැලෑවට ඇතුල් වෙන්න යන්නේ. හරිද? කටු කඳුරු ලඳු කැලෑ අස්සෙන් තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉඳන් ඉන්නවා අත කොටක් තියෙනවා. මේ සිම්බල ගහක්. අතන සුපිරි පොට්ටයක් තියනවලු. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. යා. මේ හරි කටු හොඳේ මේ.
කොහොමද ප්ලේස් එක? කරමින් ජමේ ඕන තරම්. මෙයා මේ PUBG ගහන්න වගේ කෙලින්ම මේ පෑන් එකක් අතේ තියාගෙන ඉන්නේ මේ. තේරෙනවනේ? ගහන්න එන්නේ කෙලින්ම. PUBG රයිඩර් කෙනෙක් වගේ ඉන්නේ. ළමයි දැන් මෙතෙන්ට ආපුවාම මේ ගහේ සියඹලා තියෙනවා කියලා දැක්ක. හරිද? දැන් ඉතින් ඔය වෙන එක පැත්තකින් තියලා සියඹලා කඩන්න යන්නේ. හරිද? වැටෙයිද දන්නේ නැහැ. ඔව් වැටෙයිද දන්නෙත් නැහැ. කියන්න බෑ. කවද නැකපු ගස්ද මේ? ඔව් මේවා හරි අමාරු වැඩ මෙහෙම තිබ්බට. පේනවනේ. ටිකක් මුදුනේ තියෙන්නේ හොඳේ. මෙතන ප්ලේස් එක මාරු. අන්න සියඹලා. ඕන් සියඹලා. අතට එවන්න එපා මට මෙහෙම අල්ලන්න බෑ. ඒක වැටුණා ළමයි. ඔන්න හර්ෂ අයියා එකක් ඇහිඳගෙන තියෙනවා බීමින්ම. මේ සියඹලා. කොහොමද? මොකද්ද? මේක වැටුණා නම් මඹේ පුක කනවා. තාපම් බලන්න. එහෙනම් මං අතාරිනවා කොහොමද? සීමල වලට වඩා සීමල කොළ. සියඹලා කොළ රහයි. කොළ කාලා. කාලා තියෙන අපි ඔය පොඩි කාලේ නා කාලා තියෙන. නැත්තා මෑතකදී නම් කෑවේ නේ. ඉන්න ළමයි සුපිරි සියඹලා වල්ලක් ඈ. සුපිරි වල්ල ඈ. ආයේ මොනවද? කෙල බේරන ඉතින් දැක්කම. ඔව් වල්ල දැක්කහම කෙල බේරෙනවා. කාලා පෙන්නනෝ. ටිකක් කැඹුල් ඉතින්. හරිම විනෝදයි. හරිම ලින්ක් එකක් දාගත්තාම සුපි. ඔව්. මට බහින්න බෑනේ. අම්මට සිරි වෙන්නේ. ගහ කපමුද? මට බහින්න විදියක් නැහැ. නේද ගේන වේද? මේ බහින්නේ කොහොමද? ඕක එල්ල පහල අතට එන්න. වැටෙයිද දන්නේ නැහැ බං. වීඩියෝ කරන්න එපා එක්කෝ. එල්ල ඉන්නවා කියන්නේ. කොහමද මෙතන? අම්මට සිරි. එතනින් එන්න පුළුවන් නේ. මූටේ බහින්න බැරුව දැන් අන්න අර පැත්තේ ඉන්න දැන් නේද? ඔව් බහින්න බෑ. ඔව් නැංගට මොකද පකීර වගේ නැංගට මොකද බහින්න බෑ. හරිද? මම මේ මොකද කොටි කුලේ කොටියන්ට නගින්නයි බහින්නයි දෙකම පුළුවන් යකෝ. කොටින්ද දැ බැරි මොකද? කොටින් ඔබ දන්නවා පුක. ඔබ පල්ලයට දාලා පයින්නවා යකෝ. පැනපන් උපත් එහෙම. ඕ අතු කැඩෙනවා. ඔයාලා මේ පොඩියක් අල්ලගන්න. ඕකනේ මේ අයිත අන්න එක. ඔන්න ගායිස් අපේ අනිත් ඩයල් එකත් ආවා හරිද? අද අපි ඉතින් ආවේ ඔව් බහිරවයා නෑ. බහිරවයා අද පුත්තලන් ගියා කියලා උදෙන්ම කිව්වා. ඒකින්ද මම කිව්වේ නෑ අද වීඩියෝ එකක් කරනවා කියලා. බහිරවයාගේ සිග්නල් මේ මොනවද සිග්නල්ලු. මේ ලයිසන් අලුත් කරන්න ගිහිල්ලා බහිරවයාද මෙඩිකල් එක ගන්න ගිහිල්ලා තාම ආවේ නෑ. හරිද? දැන් ඔන්න අපි 4 දෙනා ඉන්නවා. හරි ළමයි දැන් අපි මෙතනින් යන්න යන්නේ. හරිද? සියඹලා කන්න බෑ. සියඹලා කන වීඩියෝ එකක් පස්සේ දාන්නම්. හරිද? ඒවා හොඳටම ඇඹුල් මේ මූණක් කනවා මේ. Nice. කන්න බෑ ඇඹුල්. ඒකින්ද පස්සේ වීඩියෝ එකක් දාන්නම් සියඹලා කන වීඩියෝ එකක් පස්සේ මීට මේ අද කන්න බෑ. දැන් මොකද වීඩියෝ එකක් කරන්න තියෙනවා. ඒකින්ද ඉක්මනට යන්න ඕන. පැය වෙන්න කලින් යන්න ඕන. හරිද? දැන් අපි මෙතනින් යන්න. හරිද? දැන් ඔන්න අපි යන්න. ඔව් මෙහෙන් මේ පාර මෙහෙන් පාර මෙහෙන්. මේ එරමිනියා කොටු විතරක් තියෙනවා මේ. මේ වීඩියෝ ගහන එක හරිද? එච්චර ලේසි නෑ. මං එදත් කිව්වේ පළවෙනි vlog එකෙත් කිව්වනේ වීඩියෝ ගහන එක එච්චර ලේසි නෑ. මේ පේනවනේ කටු ඇනගෙන කැලාවල් අස්සේ රිංගගෙන එහෙම තමයි අපි වීඩියෝ කරන්නේ. ඒකින්ද
අනිවාර්යෙන් වීඩියෝ එක subscribe කරලා like එකක් දාන්න. වීඩියෝ එක subscribe කරලා නෙවෙයි channel එක subscribe කරලා like එකක් දාන්න. comment එකක් දාන්න, share පාරක් දාන්න, යාළුවටත් පෙන්නන්න. හරිද? subscribe ටිකක් හදාගන්න උදව්වක් දෙන්න. හරිද? දැන් ඔන්න අර කැලෑ කෑල්ලෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා දැන් පොඩ්ඩක් මෙහෙම ඇවිදගෙන යනවා. මේ හරිය පොඩ්ඩක් නිකන් තැන්න වගේ තියෙන්නේ. හරිද? මෙන්න මේ පොට්ට එකට තමයි අපි යන්නේ. පාළු ගෙදරකුත් තියෙනවා. පාළු ගෙදරකුත් තියෙනවා. පොල්මන් ඉන්නවත් දන්නෙත් නැහැ. කියන්න බෑ. යකෙක් ගහයිත් දන්නෙත් නැහැ. මම නම් මෙහෙ ඇවිල්ලත් නැහැ. මේ මූ කියන පළියට තමයි අපි මෙහෙ ඉන්නේ. ඔව් ගයන්ත ඇවිල්ලත් නැහැලු. කවුරුත් ඇවිල්ලා නැහැලු. කොහෙන්ද බයන්නේ මෙහෙන්ද? හරිද? පාළු ගෙදරකුත් තියෙනවා මේ. යක්කු ගහයිත් දන්නෙත් නැහැ. සුදු මල් ගහකුත් තියෙනවා. ඕ සුදු මල් ගහකුත් තියෙනවා. මලුත් තියෙනවා. පීදීගෙන එන පොල් ගහකුත් තියෙනවා. මේක ප්‍රීමියම් ක්වොලිටි පොල් ගහක්. අලි කාලා ගොබේ. අලි කාලා. මෙහෙට අලිත් එනවා ළමයි. හරිද? අලිත් එනවා. අලි නෙමෙයි ඇත්තුත් එනවා. හරිද? ඇතෙක් එනවා මේ දවස්වල මෙහෙට. අපි යන තැන අලි මේ ඇතා ඇවිල්ලා අඹ ගහක් පෙරලා තිනවා. යමු. ඔව්. අපි දැන් ඔය යන තැන ඇතා එනවලු. එතන අඹ ගහක් එමත් පෙරලලා තිනවලු. මේ පාර දිගනේ. ඔව්. මේ ලුක්කියායක් තියෙන්නේ මේ. ලස්සනට මල් පිපිලා තියෙනවා. මේ හරිය තනිකරම තැන්න. හරිද? එහා පැත්තේ වෙලක් තියෙනවා. එපා එහා පැත්තේ ඇලක් තියෙනවා. එළඟ වෙලා. වෙලක්. සෝරි. වචන උච්චාරණය පොඩ්ඩක් රැකපැන්නලා තියෙන්නේ. ඕකේ. මේ පැත්තේ ඔන්න ගල් පිටියක් තියෙන්නේ. ගල් පිටිය. ඔව් දිනිඳුගේ ගල් පිටිය මේ. දිනිඳු ගල් එහෙම කපනවා මෙහෙට ඇවිත්. ගල් කඩනවා. අයි උඹ කපනවනේ උඹ කඩන්නේ නැහැ නේ කපනවනේ. හරි. ඕන් ප්ලේස් එක. පොඩ්ඩක් කාස්ට් එකේ වගේ තියෙනවා. ඉතින් මේ දවස්වල වහින්නේ නැහැ. හරි. මේ තරමට හරි කොළ පාටට තියෙන්නේ පහුගිය දවස් ටිකේ වැස්ස ඉන්නේ. මේ තියෙන්නේ ගල් පිටිය. අර තෙන්න අපි යන පොට් එක නිකන් පොඩි. අන්න අර අතන පැලක් තියෙන්නේ. ඉන්න zoom කරලා පෙන්නන්න. ඔන්න ඔය පැලට තමයි අපි යන්නේ. මේ ගයන්තල මොනවද බිව්වලු වෙන්නේ? පිරිත් පැන්. ඔතනින් පොඩි අලපාරක් යනවා. සීත කකුල කියන්නේ ඒකට තමයි. අපේ පැත්තේ සීත කකුල යනවා. ඔව් මෙතන ඉස්සරහා සීත කඟුල කියලා ප්ලේස් එකක් තියෙනවා. ඒක පෙන්නන්නම් හොඳේ. හරි. ඔන්න ගල් පිටි පාස් කරගෙන යන ගමන් ඉතින් අතල ඔතනින් කැලේට රින්ගන් තිබ්බන. එයා පැත්ත වෙන්න. එයා පැත්තේ තියෙන තනිකර රක්ෂිත කැලේ. අර පැත්තනේ. මේ පැත්තේ ඔය පිටිපස්සෙන් පේන්නේ මේ තනිකරම රක්ෂිත කැලේ තියෙන්නේ. අපි කැලේට යන්නේ නැහැ ඉතින්. කැලේට දවස් ගියා. ඔව් කැලේට පස්සේ දවසක යන් එදාට ඔල්ගයක් ගේන්නම්. ඉස්සරහට පොඩි අලපාරක්. ඔව් ඇලපාරක් තියෙනවා. මෙන්න තියෙනවා. ඉන්න මම පෙන්නන්නම්. මෙන්න තියෙනවා ළමයි. මේකට තමයි අපි සීත ගඟුල කියන්නේ. පොඩ්ඩක් බොර වෙලා තින්න වතුර දැන්. හරිද? තාම මේකේ වතුර වැඩි වෙනවා නේ බම් මීට වඩා. ඔව් වැඩි වෙනවා. මීට වඩා වතුර වැඩි වෙනවා. එතකොට පොඩ්ඩක් ලස්සනයි. දැන් වතුර වහලා. ඔව් දැන් වෙල් කරන හින්දා වතුර වහලා තියෙන්නේ. නැත්තම් මේ මීට වඩා වතුර වැඩි වෙනවා. එහෙම වුණාම මේක මීට වඩා ලස්සනයි. නේද? දැන් මේකෙන් පැනගෙන තමයි යන්නේ. තව ටිකෙන් වීඩියෝ එකත් එක්ක මම බීම. ඔන්න ඔය ඉස්සරහා පේන පැලට තමයි අපි යන්නේ. ඔය මේ තියෙන්නේ ඔය ගඩොල් එහෙම කපුව වලක් නේ බා. ඔව් බඩල වල. ගඩොල් වලක් තියෙන්නේ. අර තියෙන යතා බෙල්ල වමක. ඔය මේ ඉස්සරහා ළමයි අඹ ගහක් පේනවනේ. මේ පේන්නේ. මේකලු ඔන්න ඔය ඇතා පෙරලලා තියෙනවා. ඇතෙක් එනවා හිට මේ දවස්වල. මේක පෙරලලාලු තියෙන ඇතා. මේ කජුගස් ඔක්කොම බෙල්ලලා තියෙනවා. ඔව් මේ තියෙන්නේ අලි පෙරලපු. ඒවා ඔය කටු ගස්සේ. ඔය තව ගඩොල් වල. අඹ ගහ බෙල්ල නෑ සතියක් විතර මං.
මේක වෙරලා නම් සතියක් විතර. මේ කජු ගහත් වෙරලා තියෙන්නේ. මේ ටාලියනවා. ඒකයි. කොහොම හරි ඔන්න අපි ගමනාන්තයට ආවා. පැලට ආවා. හරියටම ඔයාලට පේන ඇති මෙන්න ප්‍රීමියම් ක්වොලිටි පැලක් තියෙනවා. පොඩ්ඩක් අබලන් වෙලා තියෙන්නේ. හරිද? මේ මුදුන් අහල එහෙම නෑ මේ. පොඩ්ඩක් කේස් වෙලා තියෙන්නේ. හරිද? මෙතන තමයි අපි අද වීඩියෝ එක ගහන්නේ. අද උයන්නේ මොනවද කියලා හරියටම කිව්වේ නෑනේ. හරිද? බිබික්කන් උයනවා කියන අපි ආවේ. හරිද? අද මොනවද මේ? මොනවද පැණි රොටිනේ? හරිද? පැණි රොටිද මොනවද ඒවා හදනවලු පොල් මේ කියන්නේ පොල් රොටිය මැද්දට පැණි දාලා මොකද්ද විකාරයක් කරනවද මම නම් දන්නේ නැහැ. මේ ඉන්නේ චෙෆ් මහත්තයා. මෙයා තමයි ඕන්න අද කෑම හදන්නේ. මෙයා හදලා දෙන එකක් තමයි අද අපි කන්නේ. දැන් මෙතන මේසෙ එහෙම නෑ ළමයි. හරිද? දැන් මේ අඩු ටික අටව ගන්න ඕනේ. දැන් වීඩියෝ කරන්නත් ඕනේ. කෑම උයන්නත් ඕනේ. හරිද? කන්නත් ඕනේ. හරිද? ඒකින්ද මෙතන මේසෙ එහෙම මුකුත් නෑ. පහසුකම් අඩුයි. ලෝ බජට් තමයි වැඩේ යන්නේ. හරි. කොක් මහත්තයා TikTok බලලා හරියන්නේ නැහැ. මේ දැන් උයන්න ඕනේ. හරි අද කුක් මහත්තයා වැඩි ටික කරලා සම්පාදනය කරලා ඔව් සම්පාදනය කරලා ගන්න ඕනේ. මොකද අපි හෙල්ප් එකට ඉන්නේ. මම බ්ලොග් එක ගහනවා. ඔව් හර්ෂයියට අවුරුදු 50ක විතර පළපුරුද්දක් තියෙනවා. ඒක 5 වසරින් ඉඳන් ලොයාගෙන කන්නේ. ඒකනේ. ඔව්. පොඩි කාලේ ඉඳන් උයාගෙන කාපු එකෙක් ඒකින්ද හොඳ පළපුරුද්දක් තියෙනවා උයන්න. හරිද? ඉවීම සම්බන්ධයෙන් කියලා පැමිණි පුද්ගලෙක්. මාරු උලම් පාරක් එනවා මේ වෙද්දෙන්. කෙලත් එක කාලා. කෙල පැමිණිලා. උයන කමක් එනවා. ඔව්. හරි. උයනකොට කෙල එනවා. ඒකයි කෙල පැමිණෙනවා කියන්නේ. Brother, what's that? What's that, brother? මේ හරි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ළමයි මෙහෙමයි හරිද? දැන් මේ වීඩියෝ ගහන එකේ ප්‍රධාන අරමුණ තමයි දැන් අපිට මේ එහෙම වෛරල් වෙන්න ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න එහෙම කිසිම අදහසක් නැහැ. හරිද? අපි කාටවත් එහෙම අදහසක් නැහැ. අපි මේක කරන්නේ සල්ලි හම්බ කරන්න. හරිද? YouTube මොනිටයිසේෂන් on කරගන්න තමයි මෙච්චර මේ නර්තන ගොඩක් දාන්නේ. ඒකින්ද subscribe කරන්න. හරිද? කොහොම හරි subscribersලා 1000 දාගන්න ඕනේ. ඒකින්ද ඉක්මනට subscribe කරන්න, support එකක් දෙන්න, වීඩියෝ share කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. සසින් ඉදාදි වගේ නම් ලස්සනට කියන්න බෑ අපිට. හරිද? සඳුරු අයියා. සඳුරු අයියා. මේ හරිද? දැන් මෙහෙමයි. දැන් කොහොමත් මේ වීඩියෝ වල කෙල්ලෙක් හිටියා නම් මේකේ views යනවා. හරිද? දැන් අපි මේකේ ඔක්කොම ඉන්නේ කොල්ලෝනේ බං. ඒකින්ද උඹලා මේක බලන්න. හරිද? මේ හරිද? දැන් ඒකින්ද දැන් අපි කාටවත් කෙල්ලොත් නැහැ නේ. හැබැයි නෑ. මේ නම් ඉන්නේ මේ පවුල් කන මිනිස්සෙක්. ඒ උනාට මේ අපි අනික් කාටවත් නෑ මූත් එහෙමයි. හරිද? මූ අමතකුණා. මූ තම හොඳටම පවුල් ගන්නේ දරු පවුල් කාරයෙක් මේ ඉන්නේ. හරිද? මේ ඒ වුණාට මේ අපි දෙන්න තාම තනිකඩ. හරිද? තනිකඩ මිනිස්සු. ඒකින්ද දැන් වීඩියෝ එකට ගන්න කවුරුත් නැහැ. එහෙනම් වීඩියෝ එකට එන්න කවුරු හරි කැමති නම් කමෙන්ට් එකක් දාන්න හිට. හරිද? ගෑනුලා මේක. හරිද? පවුල් කන අම්බලා ඉතින් මේ මොකද්ද? රසට උයන්න පුළුවන් ගෑල්ලා නේ. ඔව් රසට උයන්න බැරි වුණත් කවන්නේ නැහැ. අපි වල දෙන්නම්. කියලා දෙන එක කන්න පුළුවන් ලස්සන කියලා. ඔව් කන්න පුළුවන් ලස්සන ගෑනුවා. හොඳට කන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ මොනවාද අපි බලාපොරොත්තු වෙන එකම දේ. හොඳට කන්න පුළුවන් ගෑනුවෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ වලට එන්න කැමති. හරිද? දැන් එහෙමයි කියලා මේ ඔය හම්බන්තොට පැත්තේ පොළොන්නරුව පැත්තේ මේ එහෙම එකෙක් දාන්න එපා. හරිද? ගමේ එකෙක් මේ කමෙන්ට් එකක් දාපන්. නැත්තම් බෑනේ. මම අපි පොඩ්ඩක් තීරණය වෙනස් කරා. දැන් පැලේ උයන එකට වඩා පොඩ්ඩක් වීඩියෝ එක හොඳට එන්න ඕන හින්දා දැන් මේ අර පහු කරන් ආපු ගල් පිටිය නෙමෙයි. මේ පැලේ එහා පැත්තේ තව ගල් පිටියක් තියෙනවා. හරිද? මේ තියෙන. මෙන්න මෙතනක් ගල් පිටියක් තියෙනවා. බලමු මේක උයන්න හදා ගන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් පැලේ හරි තාම තීරණයක් නෑ. දැන් මේ බලන්න යන ගමන් ඉන්නේ. බලමුකෝ අපි. හරිද? මෙන්න මෙතනක් ගල් පිටියක් තියෙනවා මේ තියෙන. මේ වැඩේ කරගන්න පුළුවන් බා. මේ හරි අවුලක් නෑ. අපි බලමු එහෙම වුණොත් මෙතන ලිප හදාගෙන රොටි පුච්චා. පැල ඇතුලේ හදනවට වඩා මෙතන හොඳ හින්දා මේ හරි තාය පොඩ්ඩක් ලඳු කැලෑවක් තියෙන්නේ. මෙතනින් හරියට ඔක්කොම කැලේ තමයි තියෙන්නේ. ඔව් මෙතනින් එහාට කොහොමත් කැලේ. හරිද? අපි දවසක යන් කැලේ. ඔව් කැලේ ඇතුළට යන්. අපිට අක්කෝ හරි ගහන්න.
ඔව් යක්කු හරි ගහන්න නැත. ඒකින්ද ඊට කලින් subscribe කරන්න channel එක. මොකද යක්කු ගහලා channel එක වහන්න වුණොත් එහෙම අවුල්නේ. හරිද? අර තියන්නේ ඔය අපි හිටපු පැල. එතනින් එහා පැත්තේ තමයි මේ පොට් එක තියෙන්නේ. අදත් පොඩ්ඩක් වැහිබර ගතියක් තියෙනවා. හරිද? ඒ වුණාට වහින්නේ නැති වෙයි කියලා හිතනවා. හැබැයි දැන් මේ කාලේ නම් වැහි කාලේ. හරිද? වැහි කාලේට කලින් වහින්න පටන් ගත්තා. වැහි කාලේ එනකොට වැස්ස නැවතුණා. මාර කේස් එකේ. කට්ටිය බඩු මුට්ටු ටික උස්සන් එනවා. කුක් මහත්තයත් එනවා. අපි දැන් ඔන්න දර එහෙම හොයාගන්නවා. මෙහෙනම් ඉතින් තනිකර ඩෙම කැලේ හරිද? ලූ මන් දන්නේ නැහැ මං ගිහිල්ලා නැහැ. කැලේ ලූ. ළමයි මේ ඔව් මේ අපි අමුතුම විදිය රොටියක් හදන්න යන්නේ හරිද? ඔය පැණි රොටිය කියනකොට දැන් අපි අද කලරින් දාන්න යන්නේ මේ. කලරින් තියෙන්නේ මේක මොන පාටද? මේ තැඹිලි පාට හරිද? තැඹිලි පාට, කහ පාට, රතු පාට පාට තුනක් තියෙනවා. හරිද? පාට තුනකින් රොටි හදන්න යන්නේ අද. බලමු මොකද වෙන්නේ කියලා. හරිද? කලින් හදලා නැහැ. පැණි රොටිය නම් මේ හර්ෂයි හදලා තියෙනවා. මේ ඒ වුණාට කලරින් දාලා නැහැ. බලමු කලරින් දාලා මොකද වෙන්නේ කියලා. මේක හොඳයි කියනවා. ඉතින් ඔය තේ බොන වෙලාවට අනම් මනම් නිකන් පොඩි ස්නැක් එකක් ඔය කන්න පොඩියට හදා ගන්න පුළුවන් කියලා කියනවා. මම නම් කාලා නැහැ. මෙයාලා නම් කාලා තිනවා. බලමු අද හත කාලා. හරි ළමයි ඔන්න දැන් මේ තියෙන්නේ අපිට ඕන බඩු ටික හරිද? මෙතන තියෙනවා පිටි හරිද? ඊට පස්සේ පොල් ගාගෙන ගෙනාවා. මේ මොනවද බා? ලුණු හරිද? මේක සීනි හරිද? පොල් තෙල් මේ තියෙන එලකිරි හරිද? එලකිරි වලින් තමයි අද රොටි අනනවා කියලා කිව්වේ. ඊට පස්සේ මේ දෙන්නේ අර කලරින් තුන. එතකොට මේ ඔය අඩුම කුඩුම ටික තමයි ඕන බඩු ටික තමයි ඔය තියෙන්නේ. ඔන්න ළමයි දැන් අපි පොල් එක අනන්න යන්නේ. හරිද? පොල් එක අනන්න පොඩ්ඩක් අපි එහා පැත්තට යනවා. එතන අනන්න ලේසි ඉන්න. හරිද? බඩු ටික අරගෙන එන්න මෙතෙන්ට යන්න. හරිද? පොඩ්ඩක් සුද්ධ කරගෙන ඔන්න දැන් අපේ චෙෆ් මහත්තයා වැඩේ පටන් ගන්න තියෙන්නේ. දැන් මේ හර්ෂය බේකරි එක එහෙමත් වැඩ කරලා තියෙනවා. මේ පේනවනේ පළපුරුද්ද මේ. ඉතින් හොලි අනනවා අය මොනවත් නැහැ. ආය සුපිරියටම අනනවා. එලිම බේකරිය වගේම අනනවා ඈ. ළමයි මේ ඔයාලට පෙන්වන ආකාරයෙන් හොඳට ගුලි කරගන්න ඕනේ. මේ පේනවනේ. හොඳට ගුලි කරගන්න ඕනේ මෙන්න මේ ආකාරයට. හර්ෂයට බෝල පොඩි කරලා හොඳ පුරුද්දක් තියෙනවා. මේ පේනවනේ. බෝල පොඩි කරලා දැන් වැඩේ කියන්නේ මේ කැලේ අම්බානකට මොනුරු එහෙම ඉන්නවා හරිද? දැන් අද දැන් වීඩියෝ ගන්න ඕන හින්දා ටිකක් නැචරල් සද්දයක් තියෙන්න ඕන හින්දා ASMR නෙමෙයි ගන්නෙ. හරිද? මොනරෙක්වත් අද කෑ ගහන්න ඒ තරම් සුබ වෙලාවක් අපිට තියෙනවා. මොනරෙක්වත් කෑ ගහන්නේ නැහැ මේ මිටිය. මයික් අල්ලගෙන මම බලන් ඉන්න මොටර කෑ ගහනවා. ඔව් මූ මේ දැන් මොනරෙක්ගේ සද්ද රෙකෝඩ් කරගන්න මයික් අල්ලන් බලන් ඉන්න. අධි තාක්ෂණික කැමරා වලින් අපි රෙකෝඩ් කරනවා පේනවනේ. මේකත් එහෙමයි මේ වීඩියෝ කරන එකත් එහෙමයි. අධි තාක්ෂණික කැමරා මේක අල්ලන් ඉන්න විදිය දැක්කොත් උඹලා hina වෙනවා මට. මේ පොල් වලට සීනි දාලා කලවම් කරන ගමන් ඉන්නේ. ඒ කලවම් කරන ගත්තා. දෙලිද කතද? නෑ දෙලිද? අපි කාලා බලනවා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනවා මොකද කියලා. සිමෙන්ති යනවා මේ බලනවා. සද්ද? සිමෙන්ති යනවා වගේ. ඉන්න සිරියෙන් කොන්ක්‍රීට් එක කරනවා. කැලින්ම ෂෝට් වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න සිමෙන්ති යනවා වගේ තමයි මේක අනද්දිය. හර්ෂයි දැන් ඕක අනලා ඉවරලා එකාට එක ඇඟිල්ල ඔව් එකාට එක ඇඟිල්ල ගන්න දෙන්න ඕනේ ලෙව කන්න. හරිද? No! God, please, no! 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 හරි ඔන්න ගායිස් අපි
පිටිය කනාගත්තා. සීනි පොළොවේ අනාගත්තා. දැන් ඉතින් වඩලා පුච්චණ්ඩයි තියෙන්නේ. කලරින් දාලා පුච්චණ්ඩයි. ඔව් වඩා ගන්න තියෙන්නේ දැන්. දැන් එන ඕන කෙනෙක් වඩා ගන්නවා අපි හරිද? බොරු කියන්න එපා බං කැලේ ඉන්නේ. මේ තියෙන්නේ ඔන්න රොටි ගුලි තියෙනවා. කොයි බං මේ පැත්තනේ? සීනි එක තියෙනවා. සීනි පොළොවේ එක තියෙනවා. දැන් මෙතන මේ හදන පාට මොකක්ද කියලා දැන් මෙතන මේ පොඩි වලියක් තියෙනවා. හරිද? මොකක්ද ඉස්සෙල්ලාම හදන පාට කියලා. හරි මොකක් පාට තුනක් තියෙනවා. කහ පාටයි, තැඹිලි පාටයි, රතු පාටයි. හරිද? මොකක්ද මුලින්ම හදන්නේ කියලා දැන් වලි. අතන මේ දැන් ඔන්න අපේ ගායන්ත ලිපවුලනවා. හොඳට ගින්දර දෙන්න පුළුවන් කොල්ලෙක් මේ ඉන්නේ. හරිද? මේ ඒකින්ද දැන් අපි එයාට ලිපවුලන රාජකාරිය දුන්නා. හනුමන්ත වගේ තමයි නැට්ටට ගිනි තියාගෙන මුළු රට වටේම වුණත් ඇවිදින්න පුළුවන් සීන් එකේ ඉන්නේ. හරිද? ලිපේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් රොටි වඩන්න යන්නේ. හරිද? හරි ළමයි දැන් ඔන්න ඔක්කොම හදාගෙන ඉවරුනාට පස්සේ තමයි කිව්වේ අර අපි කලින් හිටපු මඩුවේ තමයි සෝස් පෑන් එක කියලා. හරිද? දැන් සෝස් පෑන් එක ගින්න ආයෙ යන්න වෙනවා. අම්මෝ. මේ යව්වේ පට්ට අමාරුයි හොඳේ. අපි යන් සෝස් පෑන් එක කියන්නේ. මෙන්න මේකේ වහලේ ගැහුවා කිව්වේ. මේ තියෙන බඩු. මේ හරියට ඉතින් එහෙම වැඩි කවුරුත් එන්නේ නැහැ. එනවා මිනිස්සු එනවා. සමහර දවස්වලට හරක් බඳිනවා. එහෙම ඒවා මෙයා කරනවා. ඒ වුණාට ලොකුවට එහෙම කට්ටිය එන්නේ නැහැ ඉතින්. ප්‍රධාන පාරින් නම් ගත්තොත් ටිකක් දුර ඉන්නේ අපි. දැන් මම පෑන් එක ගේන්න ගිහපු වෙලාවේ මෙයාලා එක රොටියක් වඩලා. කහ පාට තමයි දාන්නේ. කහ පාට තමයි තැඹිලි පාටද මේ? කහ පාට. හරිද? කහ පාට ඕනේ කිව්වේ. ඔව් අපේ ගයන්ද මැරෙන්න නැතුව කහ පාට ඕනේ කියලා. ඉන්න කහ පාට දාලා තියෙන්නේ. පළවෙනි රොටිය ඔන්න කහ පාටින් හදන්නයි යන්නේ. පළවෙනි රොටිය මේ විදිහට පිච්චෙනවා. රොටියක් කිව්ව නිකන් ඒක ආස්නියක් වගේ. ඔන්න අපේ පළවෙනි රොටිය පුච්චගෙන ඉවරයි. හරිද? කහ පාට එක. ඔන්න ළමයි දැන් අපි පාට තුනකින් රොටි පුච්චන් ඉවරයි. හරිද? දැන් ඔය උඩින්ම තිබ්බේ තැඹිලි පාට එක. ඊළඟට රතු පාට එක. ඊළඟට කහ පාට එක. තැඹිලි පාටයි රතු පාටයි දෙක ටිකක් එක වගේ. ගණන් ගන්න එපා පොඩ්ඩක්. මෙහෙම තමයි හැදුනේ. අපිට කරන්න දෙයක් නැහැ. කලරින් එකේ හැටි. හරිද? හර්ෂය නිකන් මස් කඩේක වැඩ කරා වගේ තමයි අත පෙන්නේ. හරි. දැන් ඔන්න අපි පුච්චලා ඉවරයි. හරිද? පාට පාට රොටි ටික පුච්චලා ඉවරයි. තා පුච්චන ගමන් ඉන්නේ. හරිද? දැන් ඔන්න අපි කන්න ගත්තා. රතු පාට කෑල්ලක් මට හම්බුනේ. කට්ටිය කනවා. අතරම ආයෙ හරි. පාලත් හදලා කාලා බලන්න එච්චර අමාරු නෑ. රොටි හදනවා වගේම මැදට පොල් පැණි දාන්නයි ඉතින්. මාරම හයි. ගම්මේ තැඹිලි පාරේ කන්නන්නේ. මුන් දෙන්නට ඇතිලු. මොට ඇතිලු. අර හල්සයයි මයි කනවා. පොඩ වැඩි කණ්ඩා කන්න. කණ්ඩා කන්න බෑලු. ඔන්න එහෙම අවුලක් නෑ. දැන් ඕන දෙයක් කනවා. තව රොටි දෙකක් ලිපේ. ඔන්න ළමයි මේ මෙවට යනවා දමු. රොටි 6ක් විතර පිච්චුවා. හරිද? රොටි 3යි නේ බං කෑවේ අපි. 4ක්. ඔව් 3යි රොටි 4ක් විතර කෑවා. අනිත් ඒවා කන්න බෑ. ඔලුව එකක්මයි වගේ නිකන් මත් වෙනවා වගේ. ඇයි පැණි රානේ. හරිද? ඒකින්ද දැන් මේ ඉතුරු රොටි ටික හදලා තියාගන්නවා. ඉතින් අපි ගෙවල් වලට අරන් යනවා. ඕන තරමක් කන්න පුළුවන් කියමු. නෑ මත් නෙමෙයි මම කවුද බං? කැමරාමන්. අපි ඕන තරමක් කන්න පුළුවන් කියමු. කැමරාමන් මහත්තයා මෙන්න මත් වෙලා විට කනවා. මේ බලන්න. මේ විට කනවා. එහෙම කන්න
කන්න බෑ මේ කියනකොට එහෙම කරනවා ඕන තරමක් කනවා ගොවි තව කන්නක් තියෙනවා විට කනවා මොකෝ කා ආයියාලුවේ මම කැමරාමන් මහත්තයාගෙන් පොල්ල උදුර ගත්තා කැමරා මහත්තයා පොල්ල උදුරගෙන මම දැන් වටේ ඇවිදින ගමන් ඉන්නේ මට පොල්ල දෙන්න ඔව් දැන් කැමරා මහත්තයා පොල්ල උදුරගෙන මේ එකෙක් ඉඳගෙන මේ කන්න බෑ කී කනවා මේ තව එක්කෙනෙක් අත් දෙක රතු වෙලා කටත් රතු වෙලාද බන්දා අපි දැන් යන්නේ ඔව් ගිහලා වැවට ගිහලා නාගමු අපි දැවටත් යනවා මම අමාරුවෙන් මේ අසහනකාරයෙන් පොල්ල උදුර ගත්තේ පොල්ලක් පේන්න බෑ උදුරන්නමයි බලන්නේ හරි ඒකින්ද උදුර ගත්තා තාම පුච්චනවා හැබැයි රොටි පුච්චනවා යන් කිව්වට මේකත් පුච්චලා ඉවරලා රොටි ටිකක් අරගෙන ගෙදර ගිහිල්ලා බත් කන්නත් ඕනේ මොකද නැත්තම් බත් කෑවේ නැත්තම් අපි ආයෙ ගෙදරින් කාලත් ඉවරයි ඔව් බත් පැකට් එක කපනවා ඒකින්ද මේ ගෙදරින් කන්න ඕනේ අනිවාර්යයෙන් ඒකින්ද ගෙදර ගිහලා බටු කාලා නාන්න හරිද මේ මෙයාලා දන්නේ නැහැනේ මේ නේ බා මෙයාලා දන්නේ නැහැනේ මේ කොහෙද කියලා කියන්නකෝ මම කොහෙද කියලා මොකද අපි කොහෙද බං මේ අපි කොහෙද බලපං කොහෙද සාලිය කියන ප්‍රාන්තේ රණරාපිටිය කියන පුංචි ගමේ අන්න හරි ඔයාලා පුට්ටලම් පාරෙන් මොකද යකෝ විනායි ඔයාලා පුට්ටලම් පාරෙන් අනුරාධපුර යනවා නම් අපේ ගම පව් කරගෙන යන්නේ සාලිය වගේ කියන්නේ අපේ ගම හරි සමහර විට ඔයාලා උඩමළුව හැම යනවා නම් සාලිය වෙන නාලත් ඇති ආපු අය ළමයි අපි විටක් කාලේ ඉන්නේ කියලා බහින්න එපා හරිද දැන් විට කන කොල්ලන්ට බයිනවනේ සමහරු බහින්න එපා අපි ගොඩේ ඔව් ගමේ ගොඩේ කොල්ලෝ හරිද ඉපුඩුනේ හැදුනේ ඔක්කොම මේ අපි එහෙම පොස්ට් නැහැ ගමේ ඒකින්ද විටක් කනවා පොඩි කාලේ ඉන්න විට කෑවා ඒකින්ද තාමත් ඒ පුරුද්ද අතර ගන්න බෑ තාමත් විට කනවා අපි දැන් නාණ්ඩයන් කියපුවාම මෙතන ඉන්න දවුරු පවුල් කාරයෝ කේස් අදිනවා හරිද මොකද දන්නවද දැන් මුන්ට එහෙම හිතුණු තැන් වල ඇවිදින්න බෑ මේ මූට එහෙම හරිද මොකද ධෝනි කේස් ධෝනි ගෙදර ඉන්නවා බලාගෙන මහත්තයා යනකම් ඒකින්ද මූට ඇවිදින්න බෑ එහෙම හිතුණු තැන් වල අදත් මේ දැන් මේ ගෙදරට එක්ක බොරු කියලා එන්නත් ඕක අනිවාර්යෙන් ෂුවර් එකටම බොරු කියලා එන්නත් ගෙදර ඉන්නවා කියලා හිතාන නැත්තේ ගෑණි අනිවාර්යෙන් ඒ වුණාට මිනිහා නැහැ ගෙදර ඔව් දැන් මේ බ්ලොග් එක බලද්දි තමයි මූට තරු පේන්නේ එදාට ඕක කොහෙද ගියේ කියලා අහගන්නේ එතකොට නෝ අර ළමයිටින් දැන් ඔන්න අපි මෙතෙන් චුට වෙන්න යන්නේ හරිද ඔක්කොම ටික අරගෙන අපි යනවා අර පහළ ඇලෙන් වාජන ටික හොදා ගන්න ඕනේ වාජන ටික හොදාගෙන කෙලින්ම ගෙදර ගියා කෑවා ඊට පස්සේ ආයෙ සෙට් එමු නාන්න මොනවද බං ඔය කියන්නේ මට අවමන් කරනවා ළමයි මු ඔලම ඇත්තටම මේ මම යාළුවෙක් ගෙදර ගියා ඌත් මේක බලනවා හරිද ඌත් මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා මම දන්නවා ඌ බලනවා ඇඹිලි පිටිය හරිද ඇඹිලි පිටිය මම කොළමින් බස් එකට නැගලා AC බස් එකට නැගලා කොහම හරි මේ ගියා ඇඹිලි පිටිය ටවුන් එකෙන් බැහැලා බහිනවා කියන්නේ මේ බස් එක නැවතුවා බස් ස්ටෑන්ඩ් එකේ කොහම හරි බහින්න ඇද්දිම සෙරප්පුවේ පටිය ගලුණා කියන්නේ අනේ ලස්සන ගෑනු ළමයි ටිකත් ඉස්සරහා බලන්න හිටියා පස්සේ චාටර් එකේ මොනව කරන්නද හරි ඔන්න සීත කංගුල ළඟට ආවා වාජන ටික හොදගන්න එතකොට අපේ හිටපු චෙෆ් මහත්තයා තමයි උන් වාජන ටික හොදන්නේ අද චෙෆ් මහත්තයාත් මොකද්ද මේ පෑන් එක හොදනවා ඔක කොහොම දාන්න බෑකෝ හොඳට හොදපන් ඔය දැලි ගෑවෙනවා බෑග් එක ඔව් PUBG ගන්න අපි යන්න නෑනෝ වංශු ගෑවිලා තියෙන්නේ නෑනෝ වංශු නෑනෝ ටෙක්නොලොජි පාඩ පේනවනේ අපි කෙලින්ම මේ නෑනෝ ටෙක්නොලොජි එකෙන් හදපු හර්ෂය පෙන්නපන් මේ පෑන් එක
නැනෝ ටෙක්නෝලොජි එකකින් හදපු ෆෑන් එකක් පාවිච්චි කරන්නට පේනවා නේ. ඉල්ලලා ගත්තත් කෙලින්ම වතුර ගෑවෙන්නේ නැහැ. ඒ වගේ සුපිරි තාක්ෂණයකින් තමයි අපි ඔයාලට මේ වීඩියෝ ගේන්නේ. භාජන ටික හොදාගත්තා. දැන් ආපහු යන්න පටන් ගත්තා. ඈන දුරක් යන්න තියෙනවා. කොහමද? මොකද්ද? තව මීටර් 200 300ක් විතර පයින් යන්න තියෙනවා. ඊටත් වැඩි මං හිතන්නේ. ඊට වැඩි අපි ආවනේ. අනේ මම. මෙතනත් ගල් තලාවක් තියෙන්නේ මං ඔයාලට එනකොටත් පෙන්නුවා. යංකෝ ඇව පෙන්නන්න. දැන් නාගන. වීඩියෝ එක ඉවර කරමු. මේ අර එලුක් ආය එනකොට පෙන්නපු එක. මේ වගේ මේ හොඳයි වැස්ස පාවෙපින් නැත්තම් මඩ ගොඩවල් නම් ඔව් ඉතින් මඩ ගොඩවල් මේ වගේ උල්දී දානවා. කෝපම් ගන්නද? හොඳටම වැස්සාම එන්න බෑ. මේ තියෙන අර කියපු පාළු ගෙදර. පාළු ගෙදරේ බ්ලොග් එකක් ඕන නම් අපිට කියන්න. ඔව් පාළු ගෙදර vlog එකක් ඕන නම් කියන්න. පොල්මන් රිවිව් කරන්න පුළුවන් ඕන. නවුලන්න. මේ හරි සුපිරි. අවුවත් නැහැ. ගස් වලින් වැහිලා තියෙන්නේ. දැන් ඔන්න ඒ ළඟටම ආවා. තා පොට්ටකින්. ඊළඟට කමෙන්ට් කරන්නකෝ බලන්න එහෙනම්. ඊළඟ දවසේ මොනවද ඕනි කියලා. මොනවද අපි හොයන්න ඕනේ. දැන් අද නම් රොටි හැදුවා. එක දේවල් හැදුවානේ. දැන් අපි තව අයිඩියාස් ටිකක් තියන් ඉන්නවා කරන්න. තනියෙන් කියවනවා නෙමෙයි යකෝ. තව අයිඩියාස් ටිකක් තියෙනවා කරන්න. ඔයාලත් කියන්න බලන්න අපි ඊළඟට මොනවද කරන්න ඕනේ. අපිට තව අයිඩියාස් ටිකක් දෙන්න. මොනවද ඊළඟට වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. කුරුල්ල එනවා බා. පොඩි එකේ. මේ වන්දින්න මම මෙයාලට කිව්වේ අපිට අයිඩියා එකක් දෙන්න මොනවද අපි කරන්න ඕනේ ඊළඟට කියලා. ඔව් අපි ගාව අයිඩියාස් තියෙනවා. හැබැයි ඔයාලා කියන එකත් බලමු. හොඳ එකක් තිබ්බොත් අපි කරමු. මේ කියලා කන් තිබ්බ ෂෝක් කියලා. ඔව් අපි ඇවිල්ලා දන් කෑවා. අපි 3 දෙනා නින්දුයි මායි හර්ෂයි. එතකොට channel එක හදලා තිබ්බේ නෑ වැඩේ කියන්නේ. ඊට කොහොම හරි සතියකට විතර පස්සේ තමයි අපි channel එක හැදුවේ. නේ බා? ඔව් හදේක් විතරයි. ඔය channel එක හදන්න සතියකට විතර කලින් තමයි අපි දන් කෑවේ. දැන් කොහොම හරි දන් ඉවරයි. අපරාධ වීඩියෝ එකක් දාන්න ඕනේ. බලමු ඊළඟ පාර හරි දාමු. ඊළඟ පාර මෙයා නැති වෙයි සමහර විට. ඊළඟ අවුරුද්ද වෙද්දි. ඔව්. මොකද මෙයා රට යන්නේ. යානේ. ඔව් එයාත් නෑ. ඊට පස්සේ හර්ෂයිත් රට යන්නේ ඉන්නේ. සමහරට මං විතරක් මෙහෙම කැලෑවල් ගානේ ඇවිද ඉඳී දන්නෙත් නෑ. මුන් දෙන්න රට ගියාට පස්සේ. සමහරට මටම තනියෙන් මේ පැත්තට නෙව. මටම තනියෙන් වීඩියෝ කරලා මටම උයලා වීඩියෝ දාන්නත් එයි දන්නෙත් නෑ. කියන්න බෑ බලමු මොකක් හරි. තාම නෑ නේද? ගයන් තින්නවා. ගයන් තෝයයි. මම වීඩියෝ කරලා දාන්න. එපා දාවා මෙතනිය. ඔව්. මෙතනිය. ඔන්න ළමයි මේක තමයි අපේ දිනිදුලාගේ මෙයාලා කිරි හරක් ඇති කරනවා. හරිද? මෙයාලගේ කිරි හරක්ගේ කිරි ගන්න මෙන්න මෙතන උදේට. මෙතන මරුණිය ඕ. හරි. එතන සුපිරි පොට් එක. ඒවනක් තියෙනවා. මෙතන මඩු දෙකක් තියෙනවා. කිරි ගන්න මොකේද? අරකේද මේකේද? ඈ බා. කිරි ගන්න අරකේද මේකේද? මේකේ තමයි කිරි ගන්න. අර ඉන්නේ ගොපුළු එකා. හෙල්මට් එක දාලා යන්න යන්නේ. මේ ගෙදර පූසෙත් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. නෑ බා ඕක මෙතන ඇති කරන්නේ. අම්මට දින ඌ මෙතනද ඉන්නේ? මේ පූසා මෙතන ඉන්නේ. ඌ ගෙදර ඉන්නේ. උඩ බත් ගන්න දෙනවා හවසට උදේට කිරි දෙනවා. මෙතන ඉන්න තනියෙන්. ඔව්. තනියෙන් ඉන්නවා. ඉස්තර තමයි ළමයි ගොපුළු එකා හරක්ගේ පිටේ ආවේ. දැන් ගොපුළු එකා යන්නේ පල්සරගේ. මේ පේනවද? ගොපුළු එකා පල්සරගේ යන්නේ. එලා ගොබුල එක බයි. ගොපුළු එකා බායි ඈ.
මෙයා දැන් මෙතනින් කැපෙනවා වීඩියෝ එකේ. එහෙනම් බයි ඈ. ඉස්සරහට අලුත් එක්කෙනෙක් එනවා. ඔව් ඉස්සරහට අලුත් එක්කෙනෙක් ඉන්නවා අලුත් මූණක්. දැන් එයා මගදී ජොයින් වෙයි අපිත් එක්ක නාන්න. මොකද ඔයාලට කියන්නේ? ඈ? ආ. බඩගිනිලු. ඕකේ බඩ පිළිච්ච තේරවන්න. නෝනේ දෙනින් හැම නවත්තමනේ. ඔව් නාන්න යන තැනින් හම්බෙන්න. තමාට කන වීඩියෝකුත් දාන්න පුළුවන්. කියන්න බෑ. තත්ත්වය අනුව තමයි. එතකම් බයි ඈ. හරි ළමයි ඔන්න අපි දැන් කාලා ඉවරයි. අද කාලා ඉවර වෙලා දැන් නාන්න යන ගමන් ඉන්නේ. අද අපේ වැවට යන ගමන් ඉන්නේ. සාලිය වැවට. දැන් මේ යන ගමන් ඉන්නේ ඉස්සරහින්. හරිද? පිටිපස්සේ යනවා. හරිද වැවට ගිහිල්ලා පිටිපස්ස දාන්න. තමයි මේ තියෙන වැව මේක නෙමෙයි සාලිය වැව. හරිද? මේකට කියන්නේ නගර වැව කියලා. හරි මේකත් පොඩි වැවක්. මේකෙත් සමහර අය නානවා ඉතින්. ඒ වුණාට ඉතින් අපි මේක නාන්නේ නැහැ. අපි යන්නේ සාලිය වැවට. මේක පහු කරගෙන තමයි යන්න ඕනේ. සාලිය වැවට සාලිය වැව හම්බෙන්නේ. හරි ළමයි ඔන්න මෙන්න මේක තමයි සාලිය වැව කියන්නේ. හරි. දැන් ඔන්න අපි වැවට ආවා. මේ තමයි සාලිය වැව. ඔන්න ළමයි අපි වැවට ආවා. හරිද? මෙතන තමයි අපේ නාන පොට් එක. හරිද? මෙතන තමයි නාන පොට් එක. කට්ටිය වැහලා ඉන්නේ. අපි දෙන්න විතරයි තාම ගොඩ ඉන්නේ. අර්චයි ඉන්නවා. මං ඉන්නවා. දැන් අපි දෙන්න බහින්න යන්නේ. හරි. ඔන්න එනවා අපි බහින්න යන්නේ. වර්මණන් කියන්න එපා ඈ. YouTube දාන්න බෑ. හරිද? මොනවද කියන්නේ? ඔන්න අපි වැවේ ඉන්නේ. තව එකෙක් බහිනවා. ඌ පෙන්නන්න බෑ. මේලා උගේ අවුට්ෆිට් එක පොඩ්ඩක් අවුල්. ඒකින්ද පොඩ්ඩක් පෙන්නන්නම. ඔව් අවුට්ෆිට් එක අවුල්. ගායන් දැන් කතා කරන්නේ නැහැ. වීඩියෝ වල කතා කරන්නේ නැහැ. ගායන්තර මොනවා හරි ඕනේ. කතා කරන්න. හැබැයි ගායන්ත කතා කරොත් අපිට රිපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ වයලේෂන් වදිනවා මේ පොඩ්ඩක් අමාරුයි ඒවා කියනේ වහන් ඉන්න. ආතරියක් ඉන්නවා. යකෝ වතුර ගහන්න එපා. වන්දන්න මේ ෆෝන් එකට වදින්න. හරි ඕනේ පොඩ උදේට අංගෙ කනාට මේ පැත්තට තමයි පේන්නේ. වීඩියෝ දාන්න ලෑනේ තාත්තේ. මේ පැත්තට තමයි පේන්නේ. කඩේ වෙන්නේ. දාමු.